අද පවතින අධ්‍යාපන ක්‍රමය ගැන කාටවත් සෑහීමකට පත් වෙන්න බෑ කියන එක එකඟයිනේ. එතන මේක නිවැරදි වෙන්න ඕනේ, මේක හැදෙන්න ඕනේ. අපි මේකට මැදිහත් වෙන්නේ මේක හදන්න ඕන කියන ඒ අදිෂ්ඨානයත් එක්ක. එතකොට ඒ හදන්න ඕන කියන අදිෂ්ඨානේ හිටියට අපිට අවශ්‍ය සියලුම පසුබිම ඒ විදියටම හැදිලා නැහැ කියන එකත් අපි දැනුවත්ව මේ අදිෂ්ඨානේ ඉන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය විදියට මේ සියලුම ආයතන හැදිලාද? ඒ ආයතන වල අවශ්‍ය සුපිරිම මිනිස්සුද නැහැ. අපේ අධ්‍යාපන පද්ධතිය තුල තියෙන පාසල් අධ්‍යාපනය තුල අපේ පාසල් සුපිරි මට්ටමේ තියනවාද මෙහෙම ප්‍රතිසංස්කරණයකට සූදානමින් නැහැ. ඒ අවශ්‍ය ගුරුවරු හැමතැනම ඉන්නවද? ඒත් මේ කණ්ඩායම අපි අලුතෙන් ගොඩනගන්න ඕන කියන මතේ හිටියොත් මේ ආයතන ටික ගොඩනගලා අවශ්‍ය මානව සම්පත හරියට හදාගෙන කරමු කියලා හිටියොත් මේක වෙන්නේත් නෑ. එතකොට තියෙන තැන අපි හඳුනාගෙන තියෙන අභියෝග හඳුනාගෙන ඒත් මේක අතිශයින්ම වැදගත් ජාතික වැදගත්කමකින් යුතු වැඩක් නිසා අභියෝග මොනවා වුණත් මොන අඩුපාඩු තිබ්බත් මේ අධ්‍යාපනයේ හදන වැඩේ අපි කෙසේ හෝ කළ යුතුයි කියන අදිෂ්ඨානයත් එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති මේ සියලුම ආයතනවල සියලුම කාර්ය මණ්ඩලය මේ පිළිබඳව දැනුවත් වෙන්නත් ඕනේ, මේ වැඩේට අත ගහන්නත් වෙනවා. ආයතනවල පිරිසිදුකම බලන එක්කෙනා ඉඳන් රියදුරු මහත්තා වෙන්න පුළුවන්, ක්ලාක් වෙන්න පුළුවන්. ඒ කරන වැඩේ තුල මේ රටේ තියෙන අපි හිතන විදියට විශාලතම වැදගත්ම වැඩේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඒ නිසා අපි හිතනවා ඔබටත් අයිතියක් තියෙනවා මොකද්ද වෙන්න යන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න. ඔබ සියලු දෙනාත් මේකේ කොටස්කරුවන්, ඔබ සියලු දෙනාත් මේකට වග කියන අය බවට පත් වෙනවා. අපි කුළුණු 5කින් මේ පරිවර්තනය යෝජනා කරලා තියෙනවා. විෂය නිර්දේශය වෙනස් වෙනවා. පළවෙනි වසරටත් 6 වෙනි වසරටත් අලුත් විෂය නිර්දේශය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා 2026. ඊට පස්සේ ගුරු පුහුණුව කියන එක තමයි දෙවනි කුළුණ. අලුත් අධ්‍යාපන ක්‍රමය ගෙනියන්න වෙන වැදගත්ම කොටස බවට ගුරුවරුන් පත් වෙනවා. එතකොට ඒ ගුරු පුහුණුවේ අවශ්‍ය ගුරුවරුන් හදාගන්න එක අපේ දෙවනි විශාලම වැඩ කොටස. තුන්වෙනි එක පරිපාලන ඇතිවිය යුතු වෙනස්කම්, ඒ වගේම යටිතල පහසුකම් පාසල් පද්ධතිය තුල ඒවා ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන තුලත් හදා ගැනීම. හතරවෙනි එක තමයි ඇගයීම් ක්‍රියාවලිය. මොකද මේකත් වෙනස් වෙනවා. ඇගයීම් ක්‍රමය වෙනස් කරන්න විෂය නිර්දේශය තුල යෝජනා කරලා තියෙනවා. ඒකට සරිලන විදියට සූදානමක් සහ පාසල් පද්ධතිය සූදානම් කිරීම හතරවෙනි කුළුණ. පස්වෙනි එක තමයි මහජන සංවාදය. ඊතරම් වෙනසක් ඇති කරන්න නම් ජනතාව එක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ ගැන සංවාදයක් සාකච්ඡාවක් තියෙන්න ඕනේ. මේ දැනට පවතින ක්‍රමේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු මේකෙන් කොහොමද ලැබෙන්නේ කියන එක ගැන සියලු දෙනා දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා ඒ කොටසත් අපි මේ කුළුණු 5 හරහා තමයි අධ්‍යාපන පරිවර්තනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට අභියෝග රාශියක් විවේචනය කරන්න ඕන තරම් මිනිස්සුත් ඉඳි. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ පරිවර්තනය රටට විය යුතු දෙයක්. දරුවන් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේක අපිට ආපස්සට යන්න බෑ. ඉතිහාසය නිවැරදි කරන්න, නිවැරදි කරගෙන මේක කරන්නත් බෑ. ඒ ඉතිහාසයේ වෙච්ච වැරදි ආයිත් නොවෙන්න තමයි අපි වග බලා ගන්න වෙන්නේ.